මගහරින ඕනෑම කෙනෙක්ව ඔබ සතු කර ගැනීම පයිල පෑගෙන වැලි ස්වල්පයක් මෙම වීඩියෝවේ පෙනෙන ආකාරයට වැලි ස්වල්පයක් එය කොටස් තුනකට කඩාගත යුතුයි. කොටස් තුනකට කඩාගත්තු පසු සුදුරෙදි කෑලි දෙකක් ගෙන එක් වැලි කොටසක් එයට දමන්න. මෙම වීඩියෝවේ පෙනෙන ආකාරයට සියල්ල ඔබ ඉතාමත් අවබෝධයෙන් මෙය සිදු කරන්න. තේකෙඩියක් ඇනයක් මෙය පෙනෙන ආකාරයට සිදු කරන්න. ඉන්පසු අබ ස්වල්පයක් එය මික්ස්ර් කරන්න. කොටස් තුනකට කඩාගත් වැලි වලට මිශ්‍රණය කරන්න. ඉන්පසු ඔබ හොඳ හුස්මක් ගෙන මෙම වීඩියෝවේ පෙනෙන ආකාරයට ඔබ සිදු කරන්න. මේ සියල්ල නිශ්ශබ්දව කළ යුතුයි. ඔබගේ සුළඟිල්ලේ පුංචි ලේ බිඳක් මේට එකතු කරන්න. ඉන්පසු එම නූලද රැගෙන ලුණු ස්වල්පයක් රැගෙන භාජනයකට තමා ඔබ සාදාගත් සියලුම දේ එම භාජනයෙන් තබන්න. එම භාජනය ගෙන ලිප් බැම්ම උඩින් තබන්න. පළවෙනි දවසේ වම් පැත්තෙන් තැබිය යුතුයි. ඉන්පසු දෙවැනි දවසේ එය රැගෙන නැවතත් පළවෙනි දවසෙන් සියල්ල සිදු කරන්න. එදිනත් ඔබගේ සුළඟිල්ලේ ලේ බිඳක් මික්ස්ර් කර යුතුයි. මෙම වීඩියෝවේ පෙනෙන ආකාරයට සියල්ල සිදු කරන්න. අබ සහ වැලි මෙම වීඩියෝවේ පෙනෙන ආකාරයට එකතු කරගන්න. ඉන්පසු එදින රාත්‍රියේ නැවත පෙරදා වගේම එය රැගෙන ගොස් ලිපේ දකුණු පැත්තෙන් තබන්න. නැවතත් දිනයකින් පසු එය රැගෙන තුන්වෙනි දවසටත් සුළඟිල්ලේ ලේ බිඳක් එකතු කරන්න. ඒ වගේම වැලි මිශ්‍රණය ඒ වගේම අබ ස්වල්පය මේ සියලුම දේ පළවෙනි දවසෙම එකතු කර නැවත ලිප් දෙක මැදින් තබන්න. දිනකට පසු නැවත රැගෙන සියල්ල මික්ස් කර නූල් කැබැල්ලෙන් දෙහිගෙඩිය වෙලන්න. තවත් අඩියක පමණ නූල් කොටසක් ගෙන වීඩියෝවේ පෙනෙන ආකාරයට සිදු කරන්න. ඉන්පසු ඔබේ නිවසේ ප්‍රධාන දොරට උඩින් එය එල්ලන්න. දින 3න් ඔබ කැමති කෙනා ඔබේ නිවසට සොයාගෙන එවි.